ආයුබෝවන් ජ්‍යෝතිෂයේ සඳහන් වෙන නවග්‍රහයන් යම්කිසි හඳහනක ඒ භාවයන් වල එහෙම නැත්නම් ඒ කොටුවල රැඳී සිටීමෙන් ඇති කරනු ලබන ප්‍රතිඵල සම්බන්ධයෙන් සුභාසුභ සම්බන්ධයෙන් චරිත ලක්ෂණ ගති ලක්ෂණ සම්බන්ධයෙන් අපි මීට පෙර කතා කරා. මින් පෙර අපි මේ ග්‍රහයන් 8 දෙනෙක් ගැන කතා කරා. රවි සඳු කුජ බුධ ගුරු සිකුරු ශනි රාහු කියන ග්‍රහයන් 8 දෙනා ගැනම කතා කරලා තියෙන්නේ. අද අපි අවසාන ග්‍රහයා වුණු කේතු ග්‍රහයා ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මින් පෙර වැඩසටහන් ඔබ නැරඹුවේ නැත්නම් අපි ඔබට පහලින් ලින්ක් දාලා තිනවා ඒවා බලන්න. ඔබට ඒ ආකාරයෙන් එම වැඩසටහන් නරඹන්න පුළුවන්. ඒ නවග්‍රහයන් කේන්දරයේ කොටු 12යි. එහෙම නැත්නම් ඒ භාවයන් වල ඇඳී සිටීමෙන් ඇතිවන ලබන සුභාසුභ ප්‍රතිඵල සම්බන්ධව ඒ වගේම චරිත ලක්ෂණ ගති ලක්ෂණ පිළිබඳව අද අපි කතා කරන්නේ කේතු ග්‍රහය පිළිබඳව. කේතු ග්‍රහය කියන්නේ මේ රාහු ග්‍රහයාට විරුද්ධ ග්‍රහයා. රාහු ග්‍රහයාගෙන් ඇති කරන ගති ලක්ෂණ වලට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ ඇති කරන ග්‍රහයා. අපි මීට කලින් කතා කරා මේ රාහු කේතු කියන ග්‍රහයන් දෙදෙනා භෞතික ස්වභාවයක් නැති ග්‍රහයන් දෙදෙනෙක්. ආලෝකය සහ සිවනැල්ල මත උපදින ග්‍රහයන් දෙදෙනෙක් කියලා අපි කතා කරා. ඒ නිසා මොවුන්ට භෞතික ස්වරූපයක් නැහැ. නමුත් අපි ජ්‍යොතිෂයේදී මොවුන් ග්‍රහයන් ලෙස සැලකනවා. මොවුන් රැඳී සිටින භාවයන්, ඒ වගේම මොවුන් සංයෝගව සිටින අනික් ග්‍රහයන්, ඒ වගේම මොවුන්ට ලැබෙන දෘෂ්ටීන් මත තමයි මේ ග්‍රහයන්ගේ බල දුබලතා, ඒ වගේ සුභාසුභ තත්ත්වයන් තීරණය වෙන්නේ. කේතු ග්‍රහයාගේ ගති ලක්ෂණ හැටියට කියන්න පුළුවන් කේතු ග්‍රහයා හකුලෝන ග්‍රහයා. රාහු ග්‍රහයා ප්‍රසිද්ධිය, කීර්තිය, ජනප්‍රියභාවය හැම දෙයක්ම ලබා දෙනකොට කේතු ග්‍රහයා අප්‍රසිද්ධව වාසය කිරීම, ඒ වගේම ඒ දක්ෂතාවයන්, හැකියාවන්, හකුළුවීම ආදී ස්වභාවයන් ඇති කරනවා. ප්‍රකට භාවයට පමණවන්නේ හකුලෝන ස්වභාවයක් ඇති කරන්නේ. ඒ වගේම ඒ කේතු ග්‍රහයාගේ දසාකාල අනුදසාකාල තුලදී ඒ ජන්මියන්ට නොයෙකුත් ලෙඩ රෝග තත්ත්වයන් ඇති කරනවා. ඒ වගේම ඔවුන්ගේ බලය සීමා කරනවා, හැකියාවන් සීමා කරනවා. ඒ වගේම ධනය, වස්තුව, ආදායම ආදී තත්ත්වයන් සීමා කිරීම, හැකිලවීම තමයි කේතු ග්‍රහයා කරන්නේ. හැබැයි මේ කේතු ග්‍රහය ඊටම බලවත්ව ඉන්නවා නම්, සුබ දෘෂ්ටි ලැබිලා සුබ භාවයක ඉන්නවා නම් කේතු ග්‍රහයාගෙන සුප්පල් ලැබෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඒ වගේම කේතු ග්‍රහයාගෙන් ඕනෑම ජම්මියෙක්ට දැනුම, උගත්කම, බුද්ධිය ලබා දෙනවා. හොඳ නිවැරදි සිහිය ලබා දෙනවා. එවං සියුම් අවබෝධය, විචක්ෂණශීලී භාවය ආදී ගති ලක්ෂණ උරුම කරලා දෙනවා මේ කේතු ග්‍රහයා. මොකද මේ කේතු ග්‍රහයා දැනුම, බුද්ධියට අධිපති ග්‍රහයෙක්. ඒ නිසා මේ ග්‍රහයාගෙන් ඒ ග්‍රහයාට අයිති දේවල් ලබා දෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන කාල සීමාවෙදී කේතු දසාවක් ලැබුවොත් හොඳින් අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වගේම ඒ තුලින් හොඳ දියුණුවක්, අධ්‍යාපනික දියුණුව ඇති කළ දෙනවා. උසස් අධ්‍යාපනය ලබා දෙනවා කේතු ග්‍රහයාගෙන්. හැබැයි සෞඛ්‍ය අතින් තරමක් පිරිහෙන්න පුළුවන්. මොකද කේතු ග්‍රහයා කියන්නේ ලෙඩ කරන ග්‍රහයා. නිසා ඒ තත්ත්වයන් ගැන ඔබ අවබෝධය ලබා ගන්න. අපි දැන් කතා කරමු මේ කේතු ග්‍රහයා ඒ භාවයන් වල රැඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. ඔබේ කේන්දරයේ අංක 1 කොටුවේ කේතු ග්‍රහය රැඳී සිටිනවා නම් ඒ කේතු ග්‍රහයාගෙන් සුභාසුභ ප්‍රතිඵල දෙකම ලැබෙනවා. විශේෂයෙන් පළමුවෙන්න කේතු ග්‍රහයට සුභ ස්ථානයේ. මොකද මේ ජන්මයාගේ හැකියාවන්, තමන්ට තියෙන දක්ෂතාවයන්, ඒ වගේම නොයෙකුත් තත්ත්වයන් වලට ළඟාවීමට ඇති හැකියාවන් හකුලව තබනවා. විශේෂයෙන්ම තමන්ගේ ප්‍රසිද්ධිය, කීර්තිය හකුලව තබනවා. තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, නිර්මාණශීලීභාවය ආදී නිරතුරුවම හකුලව තබන තමන්ට ඒ තුලින් තමන්ට ප්‍රසිද්ධියක් අත් කරගන්න යම් තැනකට, යම් තත්ත්වයක ළඟා වෙන්න ඉඩකඩ අහුරවනවා. නමුත් බාධා මැද්දේ හරි ඒ ජන්මයන්ට අනිකුත් ග්‍රහ පිහිටීම් මත, සමස්ත ග්‍රහ බලය මත යන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මේ කේතු ග්‍රහය ලග්නගතව ඉන්න අයට ඒ තමන්ගේ ජීවිත කාලය තුලදී තමන් කරන තරමට යමක් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. තමන්ව පුළුවන් තරම් හකුලවල තබනවා. කොතරම් දක්ෂතා දැක්වුවත් ඒ දක්ෂතාවයන් තරමට තමන්ට ඒ තත්ත්වයන් වලට ළඟා වෙන්න හැකියාවක් ලැබෙනවා බොහොම අඩුයි. ඒ වගේම මේ කේතු ග්‍රහ ලග්නයේ ඉන්නවා නම් ඒ කෙනාගේ ශරීරය කුෂ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙට්ටු ශරීරයක් ලබන්න පුළුවන්. නමුත් සමස්ත ග්‍රහ බලය මත, ග්‍රහ දෘෂ්ටීන් මත මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කේතුගේ ලග්නගත පිහිටීම හරහා ඒ ජන්මියාට
උසස් ඉගෙනීමක් ලබන්න පුළුවන්, උසස් දැනුමක් ලබන්න පුළුවන්, හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. විශේෂයෙන්ම බාල කාලයේදී අධ්‍යාපන ලබන කාලයේදී මේ කේතුමා දසාවක් හෝ අන්තර් දසාවක් ලබන කාල සීමාවල් වලදී මේ විශේෂයෙන් මේ කේතු ලග්නගත වෙන්න අයට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. හොඳ උගත්කමක් ලබා දෙනවා, හොඳ බුද්ධියක් ලබා දෙනවා, ඒ වගේම හොඳ තීක්ෂණ අවබෝධයක් ලබා දෙනවා. නිසා කේතු ලග්නගත හිඳීමෙන් බොහෝ දුරදිග බල්ල කටයුතු කරන්නත් හොඳ අවබෝධයක් සහිත භාවයත් සියල්ල උරුම කරලා දෙන පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහ ලග්නගතව. ඒ වගේම කේතු ග්‍රහයාගේ මේ ලග්නගත පිහිටීම හරහා විවාහයට තරමක් බාධාකාරී ස්වරූපයන්, විවාහයකට තරමක් අවුල්සහගත ස්වභාවයන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් ගැටලු අර්බුද ඇති කරන්න පුළුවන් පිහිටීමක් තමයි කේතු ග්‍රහය ලග්නගත වෙන්නේ. නමුත් සමස්ත ග්‍රහ බලය වැදගත් වෙන හැම වෙලාවෙදීම ඒක මතක් කරන්න ඕනේ. ඒ වගේම තමන් රැකියා කරන කාල සීමාවලදී, තමන් රැකියාවක නියුතු වෙන කාල සීමාවලදී කේතු ලග්නගතව ඉඳලා, තමන්ගේ උප්පත්ති කේන්දරේ ලග්නගතව කේතු ඉඳලා කේතුගේ මහදසාවක් හෝ අන්තර්දසාවක් ගත වෙනවා නම් අන්න ඒ කාල සීමාව තමන්ගේ රැකියාව, ආර්ථික තත්ත්වය, ඒ වගේ ව්‍යාපාර වෙළඳාම් වල යම්කිසි අර්බුද ඇති කරන්න පුළුවන් මේ කේතු ග්‍රහ ලග්නගතව හිඳීමෙන්. නමුත් විශේෂයෙන් හඳුන් කරන්න ඕනේ මේ ධනු සහ මීන ලග්න හිමියන්ට මේ කේතු ලග්නගත වෙන්න එක සුබ පිහිටීමක් වෙනවා. ඒ විශේෂ පිහිටීමක් වෙනවා. ඒ තුලින් බොහෝ දේවල් ලබන්නත් ඔවුන්ට හැකියාව ලැබෙනවා මේ කේතු ලග්නගත වෙන්නේ. සමස්තයක් වශයෙන් කේතු ග්‍රහ ලග්නගත වෙන්න එක සුබ අසුබ මිශ්‍ර පිහිටීමක් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය දෙවැන්නේ රැඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කේතු ග්‍රහය දෙවැනි භාවයේ තරම් සුබ ස්ථානයක් නෙමෙයි. තමන්ගේ තැන්පත් ධනය විනාශ වෙන්න පුළුවන්. තමන් සතු ධනය, දීපල ආදී වස්තුව විනාශ වෙන්න පුළුවන්. ඒ කේතුගේ දසා අනුදසා කාල සීමාවල් වලදී. ඒ වගේම තමන් ණය ගැතියකු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පිහිටීම ඇති අය ණය ගනුදෙනු වලට යන්න හොඳ නැහැ. තමන් ණයක් ගත්තොත් තමන්ට ඒ දෙන්නට හැකියාවක් ලැබෙනවා අඩුයි. ඒ නිසා ණය ගැතියකු බවට පත් කරනවා. නිසා යම්කිසි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. නෛතික ප්‍රශ්න, විවිධ සමාජීය ගැටලු ඇති වෙන්න පුළුවන් ඒ හරහා. නිසා මේ පිහිටීම තියෙන බොහෝ සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් කේන්ද්‍රයේ සමස්ත ග්‍රහ බලය වැදගත් වෙනවා. ඒ අනුව තමයි මේ සියල්ල තීරණය වෙන්නේ. ඒ වගේ මුහුණේ කැලල් සහිත තුවාල ඇති කරන්න පුළුවන්. මුහුණට යම්කිසි අනතුරු වලින් හානි පමනවන්න පුළුවන්. හැබැයි මේ කේතු ග්‍රහයාට බලවත් දෘෂ්ටීන් ලැබෙනවා නම් දෙවැන්නේ ඉන්න කේතු ග්‍රහයට ඉතා ලක්ෂණ මුහුණක් ලබා දෙන්න පුළුවන්. ඉතා පියමනාප මුහුණක් ලබා දෙන්න පුළුවන්. නමුත් ඒක අනිත් පැත්ත වුණොත් එහෙම සමහරලාට මුහුණේ යම්කිසි අඩුපාඩු තත්ත්වයන් තියෙන්න පුළුවන්. පියමනාප භාවයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම කේතු ග්‍රහය දෙවැන්නේ ඉන්න අයට විවාහයෙන් පසු ජීවිතය තරමක් අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විවාහ ජීවිතය යම්කිසි ගැටලු පැන නගින්න පුළුවන් පිහිටීමක් කරන දෙවැන්නේ කේතු ග්‍රහය පිහිටීම හරහා. බලවත්ව සුබ දෘෂ්ටි ලැබිලා හිටියොත් මේ කේතුගෙන් ධනය හිමි වෙන්න පුළුවන් මේ දෙවැන්නේ පිහිටීම හරහා. හැබැයි බොහෝ බලවත් දෘෂ්ටීන් ලැබෙන්න ඕනේ. ඒ වගේම රාශියත් වැදගත් වෙනවා ඒ උපත් කේන්දරේ. ඒ වගේම මේ සියල්ල තීරණය වෙන්නේ සමස්ත ග්‍රහ බලය මත. යම්කිසි ග්‍රහයක එක් භාවයක රැඳී සිටීම පමණින් සියල්ල තීරණය වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය තුන්වෙනි භාවයේ රැඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. කේතු ග්‍රහය තුන්වෙනි භාවයට යහපත් තැනක්. විශේෂයෙන්ම තුන්වෙනි කේතු ග්‍රහය පිහිටීම හරහා තමන්ට ධනය ලබා දෙන්න පුළුවන්. වස්තුව, දීපල ආදී තත්ත්වයන් ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම බලවත් දෘෂ්ටීන් මත නම් ඉන්නේ ඒ ආකාරයෙන් මේ සිද්ධ වෙනවා. තමන්ට බොහෝ ධනය ලබා දෙනවා ජීවිත කාලය පුරාවල්දී. ඒ වගේම වස්තුව, දීපල වාසනාව උරුම කරලා දෙනවා. නමුත් තමන්ට ප්‍රකට වීමට තියෙන අවස්ථාවන් හකුලෝ දමනවා. තමන්ගේ ප්‍රසිද්ධිය හකුලවන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ තමන් අපේක්ෂා කරන තත්ත්වය තමන් නොලැබෙන්න පුළුවන්. නොයෙකුත් අවස්ථාවලදී තමන්ට කොතරම් හැකියාව තිබ්බත්, දක්ෂතාවය තිබ්බත් තමන්ට අවශ්‍ය ස්ථානය, තමන්ට අවශ්‍ය ගෞරවය ස්ථානය තමන්ට නොලැබෙන්න පුළුවන් මේ කේතු ග්‍රහය තුන්වෙනි පිහිටීම හරහා. ඒ වගේම සහෝදර සහෝදරයන් සමග, තමන්ගේ සහෝදර සහෝදරයන් සමග විරසක භාවයෙන් ඇති කරන පිහිටීමක් තමයි කේතු ග්‍රහය තුන්වෙනි පිහිටීම නිසා. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය හතරවෙනි භාවයේ රැඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. කේතු ග්‍රහය හතරවෙනි භාවයට තරම් සුබ ස්ථාන නෙමේ. තමන්ගේ ස්ථාරවත්කම්, තමන්ගේ දීපල වස්තුව විනාශ කරන පිහිටීමක්, තමන්ට උරුමයෙන් ලැබෙන හෝ
තමන් උපයා ගන්නා දේපල වස්තුව තමන්ගේ විනාශ වෙනවා තමන්ගේ නැති වෙන්න පුළුවන් පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 4 වෙනි භාවයේ පිහිටීම. ඒ වගේම තමන්ගේ ඥාති පාර්ශවයන් විශේෂයෙන් මව් පාර්ශවයේ ඥාතීන් තමා සමග විරසක භාවයන් ඇති වෙන පිහිටීමක්. ඔවුන් නිසා පාඩු විඳින්නට සිදුවන පිහිටීමක් වෙනවා. ඔවුන් සමග විරසක භාවයන් ඇති වෙනවා. නඩු හබ පවා ඇතිවිය හැකි පිහිටීමක්. ඒ වගේම දේපල ආරවුල් සම්බන්ධයෙන් නඩු හබ වලට මුහුණ දීමට සිදුවන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 4 වෙනි භාවයේ පිහිටීම. ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ගෙන් කෙටි කාලයකට හෝ වෙන්ව සිටීමට සිදුවන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 4 වෙනි භාවයේ පිහිටීම. ඒ වගේම පපුව ආශ්‍රිත ලෙඩ රෝග තත්ත්වයන් ඇති කරන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 4 වෙනි භාවයේ පිහිටීම. මේ ආදී අසුබ ඵල ලබා දෙන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 4 වෙනි පිහිටීම. නමුත් බලවත් සුබ දෘෂ්ටි ලැබිලා හිටියොත් ලස්සන නිවසක් හිමි කරලා දෙනවා, ලස්සන වාහනයක් හිමි කරලා දෙනවා. මේ කේතු ග්‍රහය බලවත්ව, ඊටම බලවත්ව සුබ දෘෂ්ටි මත 4 වෙනි ඉන්නවනම් මේ ආදී සුබ අසුබ ප්‍රතිපල තමයි කේතු ග්‍රහය 4 වෙනි පිහිටීමෙන් ඇති වෙන්නේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ සමස්ත ග්‍රහ බලය තමයි සියල්ල තීරණය කරන්නේ. එක් ග්‍රහයක් එක තැනක සිටි පමණින් සියල්ල තීරණය වෙන්නේ නැහැ. සමස්ත ග්‍රහ බලය මත, දෘෂ්ටීන් මත, නිකුත් බල දුබලතා මත තමයි සියල්ල තීරණය වෙන්නේ. ඒ අනුව තමයි ඔබ වටහා ගන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය 5 වෙනි භාවයේ ඇඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. කේතු ග්‍රහය 5 වෙනි භාවයට සුබ ස්ථානයක්. විශේෂයෙන්ම විද්‍යාස්ථානයේ වුණු 5 වෙනි භාවයට කේතු ග්‍රහයාගේ පිහිටීම. කේතු ග්‍රහයා එය 5 වෙනි පිහිටීම ඉතාම සුපිරිම විශේෂයෙන්ම හොඳ අධ්‍යාපනයක්, හොඳ උගත්කමක් ලබා දෙන පිහිටීමක්, අධ්‍යාපනයෙන් ඉහළටම යන පිහිටීමක් වෙනවා. හොඳ උසස් ශාස්ත්‍රයන් හැදෑරීමේ හැකියාව තියෙනවා. අධ්‍යාපනයේ නොයෙකුත් ජයග්‍රහණ උරුම කළ දෙනවා. ඉතා ඉහළ අධ්‍යාපනයකට උරුමකම් කියන්න පුළුවන් පිහිටීමක්. ඒ අධ්‍යාපනය තුලින්ම තමන්ට බොහෝ දේවල් ජීවිතේ ළඟා කරගන්න පුළුවන් වෙන පිහිටීමක් වෙනවා. තමන්ට බලය, ධනය, ප්‍රසිද්ධිය ලබා දෙනවා. තමන්ගේ දැනුම බුද්ධිය මත, තමන්ගේ අත්දැකීම් මත බොහෝ දේවල් උරුම කර දෙන පිහිටීමක් වෙනවා 5 වෙනි කේතු ග්‍රහය රැඳී සිටීම. නමුත් කේතු ග්‍රහය 5 වෙනි භාවයේ ඇඳී සිටීම තමන්ගේ දරුවන්ට තරමක් අපලදායක වෙන්න පුළුවන්. දරුවන්ට බලපාන පිහිටීමක් වෙනවා. මේ සමස්ත ග්‍රහ බලය මත තමයි සියල්ල තීරණය වෙන්නේ. මේ ග්‍රහය ලැබෙන දෘෂ්ටීන් මත මේ සුභාසුභ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය 6 වෙනි භාවයේ ඇඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. කේතු ග්‍රහය 6 වෙනි තරම් සුබ ස්ථානයක් නෙමෙයි. මොකද 6 වෙනි කියන්නේ දුෂ්ට ස්ථානයක්. මේ 6 වෙනිට පාපියෙකු වුණු කේතු ග්‍රහය පැමිණීම විශේෂයෙන්ම 6 වෙනි කියන්නේ 6 වෙනි භාවය කියන්නේ සතුරන්, ඒ වගේම ලෙඩ රෝග තත්ත්වයන් නියෝජනය කරන ස්ථානය. මේ ස්ථානයට කේතු ග්‍රහය පැමිණීම හරහා ජීවිත කාලය පුරාවදී විශේෂයෙන්ම කේතුගේ මහදසා අන්තර්දසා කාල සීමාවලදී විවිධ ලෙඩ රෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. විදවන ලෙඩ රෝග තත්ත්වයන්, බොහෝ කල් පවතින ලෙඩ රෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝග නිසා බොහෝ පීඩාවට පත්වෙන ලෙඩ රෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම හම දූෂ්‍ය ලෙඩ රෝග තත්ත්වයන්, ඒ වගේම උදරයේ යටිබඩ ප්‍රදේශවල, මුත්‍රාශය ප්‍රදේශවල ශරීර අභ්‍යන්තර ලෙඩ රෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන් මේ 6 වෙනි කේතු ග්‍රහයාගේ පිහිටීම හරහා. ඒ වගේම නොයෙකුත් අදෘශ්‍යමාන බලපෑම් ඇති කරන පිහිටීමක් කියලා ජ්‍යොතිෂය හඳුන්වනවා මේ කේතු ග්‍රහය 6 වෙනි භාවයේ ඇඳී සිටීමෙන්. ඒ වගේම නොයෙකුත් සතුරන් ඇති කරන පිහිටීමක්, තමන්ට ප්‍රසිද්ධ සතුරන් මෙන්ම රහස් සතුරුනුත් ඇති කරන පිහිටීමක්. ඒ නිසා මෙම පිහිටීම තියෙන අය තරම ප්‍රවේශමෙන් කල්පනාකාරීව ගත කරන්න ඕන. තමන්ගේ සමාජ වටපිටාව සම්බන්ධයෙන් කේතු ග්‍රහය 6 වෙනි භාවයේ පිහිටීම තමන්ගේ ශරීර ශක්තිය තරමා දුර්වල කරන පිහිටීමක් වෙනවා. ඒ නිසා ලෙඩ රෝග ලේසියෙන් බෝ වෙන්න පුළුවන් පිහිටීමක්. නමුත් හොඳින් මතක තියාගන්න කේන්දරයේ සමස්ත ග්‍රහ බලය මත තමයි සියල්ල තීරණය වෙන්නේ. මේ ග්‍රහය ලැබෙන දෘෂ්ටීන් මත මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ග්‍රහය සංයෝගව සිටින අනෙකුත් ග්‍රහයන් නිසා මේ තත්ත්වයන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වය ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ. එක ග්‍රහයක එක භාවයක රැඳී සිටීමේ පමණක් සියල්ල තීරණය වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය 7 වෙනි භාවයේ ඇඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. කේතු ග්‍රහය 7 වෙනිරත් සුබ නැහැ. විශේෂයෙන් විවාහ ස්ථානයේ වුණු 7 වෙනිට පැමිණීම හරහා විවාහය සම්බන්ධයෙන් තරමක් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්.
විවාහ ජීවිතය, ඒ වගේම සහකාරය සම්බන්ධ ඊතර මත ගැටුම් ඇති වෙන ඊතර විරසක භාවයන් ඇති කරන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 7 වෙනි භාවයේ රැඳී සිටීම හරහා. විශේෂයෙන් අමුදරුවන්ට සුබදායක පිහිටීමක් නෙමෙයි මේ පිහිටීම තියෙන ජන්මිය හරහා. ඒ වගේම ලෙඩ රෝග තත්ත්වයන් වලින් බලපෑම් තියෙන විශේෂයෙන්ම හමදූෂ්‍ය ලෙඩ රෝග තත්ත්වයන් ඇති කරවන්න පුළුවන්. ඒ වගේම හවුල් ව්‍යාපාර, හවුල් සමාගම් ආදිය. ඒ වගේම මිත්‍ර සම්බන්ධතා තරමක් දුර්වල කරන පිහිටීමක්. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු වලින් පාඩු විඳින්න සිදුවෙන පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහය 7 වෙනි පිහිටීම හරහා. නමුත් සමස්ත ග්‍රහ බලය මත තමයි සියල්ල තීරණය වෙන්නේ. මේ ග්‍රහයට ලැබෙන සුබ දෘෂ්ටි මත මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. යහපත් විවාහයක් සිද්ධ වෙන්න පුළුවන්. යහපත් සහකාරයක් ලැබෙන්න පුළුවන්. ඒ ග්‍රහයට ලැබෙන දෘෂ්ටීන් මත. නමුත් සමස්තයක් වශයෙන් කේතු ග්‍රහය 7 වෙනි සුබ ස්ථානයක් නෙමෙයි. කේන්ද්‍ර සමස්ත ග්‍රහ බලය මත තමයි මේ සියල්ල තීරණය වෙන්නේ. ඒ වගේම මේ ග්‍රහයාගේ බල දුබලතා, ග්‍රහයට ලැබෙන දෘෂ්ටීන් මත මේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය 8 වෙනි භාවයේ රැඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. කේතු ග්‍රහය 8 වෙනි භාවයේ තරම් සුබ පිහිටීමක් නෙමෙයි. විශේෂයෙන්ම ලෙඩ රෝග තත්ත්වයන් ඇති කරන පිහිටීමක්. ලෙඩ රෝග වලට ලේසියෙන් මුහුණ පෑමට සිදුවෙන පිහිටීමක් වෙනවා. ඒ වගේම මේ අමනුෂ්‍ය බලපෑම් නිසා යම්කිසි ලෙඩ රෝග තත්ත්වයන් හට ගන්න පුළුවන් පිහිටීමක්. විශේෂයෙන්ම හම දූෂ්‍ය වෙන ලෙඩ රෝග තත්ත්වයන්, ඒ වගේම කකුල් වල කොළ ස්වභාවයන් ඇති කරන ලෙඩ රෝග තත්ත්වයන්, ඒ වගේම මුත්‍රාශය ආදී ස්ථානවල ලෙඩ රෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. මේ ලෙඩ රෝග තත්ත්වයන් වලින් ප්‍රවේශම් විය යුතු පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 8 වෙනි භාවයේ රැඳී සිටීම. ඒ වගේම විවාහයෙන් පසු ජීවිතය තරමක් අර්බුදකාරී තත්ත්වයන් ඇති කරන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 8 වෙනි භාවයේ රැඳී සිටීම. ඒ වගේම මානසික ව්‍යාධි තත්ත්වයනොත් සිහි විකල් වීම, මානසික වියවුල් තත්ත්වයන්, ඒ වගේම මානසික රෝග තත්ත්වයන් ඇති කරන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 8 වෙනි භාවයේ රැඳී සිටීම. නමුත් ඊටාම බලවත්ව සුබ දෘෂ්ටි මත ඉන්නවනම් මේ කේතු ග්‍රහය විශේෂයෙන් මහ පොළොවෙන් යම් විපරීත ලාභ ඇති කරන පිහිටීමක්, විශේෂයෙන්ම දේපල සම්පත් වස්තුව විපරීතව ලබා දෙන පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහය 8 වෙනි භාවයේ ඊටාම බලවත්ව සුබ දෘෂ්ටි මත ඉන්නවනම් හොඳ ලැබීම් ඇති කරන පිහිටීමක් වෙනවා. නමුත් මේ සමස්ත ග්‍රහ බලය හොඳින් මතක තියාගන්න, සමස්ත ග්‍රහ බලය මත තමයි සියල්ල තීරණය වෙන්නේ. මේ ග්‍රහය සංයෝගව සිටින අනෙකුත් ග්‍රහයන්ගේ බල දුබලතා, ඒ වගේ මේ ග්‍රහ ලැබෙන දෘෂ්ටීන් මත, ඒ වගේම මේ ග්‍රහය තැන්පත්ව සිටින රාශිය අනුවත් මේ බල දුබලතා තීරණය වෙනවා. නිසා ඒ අනුව තමයි ඔබ වටහා ගන්න ඕනේ. එක ග්‍රහයක යම් භාවයක රැඳී සිටීමෙන් පමණක් සියල්ල තීරණය වෙන්නේ එයට හේතු ගණනාවක් බලපානවා. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය 9 වෙනි භාවයේ රැඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. මේ කේතු ග්‍රහය 9 වෙනි භාවයේ රැඳී සිටීම සුභ අසුභ ප්‍රතිඵල මිශ්‍රව ලබා දෙන පිහිටීමක්. විශේෂයෙන්ම ඉහළ අධ්‍යාපනයකට උරුමකම් කියන්න පුළුවන් පිහිටීමක් වෙනවා. දැනුම, බුද්ධිය, හැකියාව, උගත්කම, නිර්මාණශීලී භාවය, අධ්‍යාපනයේ හොඳ තත්ත්වයක් ළඟා කරලා දෙන්න පුළුවන් පිහිටීමක්. විවිධ වෘත්තීන් වලට නියැලෙන පිහිටීම, විවිධ වෘත්තීමේ ශේෂ්ත්‍ර වලට නියැලලා ඒ තුලින් හොඳ ජයග්‍රහණ අත් කරගන්න පුළුවන් වෙන පිහිටීමක්. අධ්‍යාපනයෙන්, උසස් අධ්‍යාපනයෙන් ඉහළ ජයග්‍රහණ උරුම කරලා දෙන පිහිටීමක්. හොඳ තීක්ෂණ බුද්ධියක්, තීක්ෂණ අවබෝධයක්, වහා වැටහෙන සුළු නුවණක් ඇති කරන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 9 වෙනි භාවයේ රැඳී සිටීමෙන්. ඒ වගේම උසස් ශාස්ත්‍රයන්, සියුම් ශාස්ත්‍රයන්, වෙදකම ආදී, ඒ වගේම গুপ্ত විද්‍යාව, ජ්‍යොතිෂ ආදී සියුම් ශාස්ත්‍රයන් අධ්‍යයනය කිරීමට, ඒ තුලින් ඵල ලබා ගැනීමට හැකිවන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 9 වෙනි භාවයේ රැඳී සිටීම හරහා. ඒ වගේම අන්ධ භක්තිය, මිත්‍යා දෘෂ්ටිය ඇති කරන පිහිටීමක්, විවිධ ආගම් වලට නැඹුරු වීමේ පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 9 වෙනි භාවයේ රැඳී සිටීම. දියුණුවට හිතකර වෙන පිහිටීමක්, Tamanට හොඳින් දියුණුව ලබන්න පුළුවන්, හොඳ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන්, හොඳ කීර්තියක් ලබන්න පුළුවන්, බොහෝ දෙනෙක් අතරේ කැපිලා පේන, බොහෝ දෙනා අතරේ ප්‍රසිද්ධියටපත් වෙන කෙනෙක් වෙනවා මේ කේතු ග්‍රහය 9 වෙනි භාවයේ රැඳී සිටීම. නමුත් මේ කේතුගේ 9 වෙනි භාවයේ පිහිටීම හරහා තමන්ගේ දෙමව්පියන් තරම් හොඳ පිහිටීමක් නෙමෙයි. විශේෂයෙන්ම මේ පිහිටීම ඇති අයගෙන් දෙමව්පියන්ටත්, ඒ වගේම දෙමව්පියන්ගෙන් තමන්ටත් විවිධ බලපෑම් ඇතිවිය හැකි වෙන පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහය 9 වෙනි භාවයේ රැඳී සිටීම. සමස්තයක් වශයෙන් සුප්ඵල වැඩියෙන් ලබා දෙන පිහිටීමක් මේ කේතු ග්‍රහය 9 වෙනි භාවයේ රැඳී සිටීම. ඊළඟට අපි කතා කරන්නේ
කේතු ග්‍රහය 10 වෙනි භාවය ඇඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන් කේතු ග්‍රහය 10 වෙනි භාවයට තරම් හොඳ පිහිටීමක් නෙමෙයි. විශේෂයෙන්ම ලෙඩ්ඩොක් තත්ත්වයන් ඇති කරනවා. ඒ වගේම තමන්ගේ රැකියාව, ව්‍යාපාර වෙළෙහෙළඳාම්, තමන්ගේ ආදායම් මාර්ග වරින් වර අහිමි කරවන, විනාශ කරවන පිහිටීමක් වෙනවා. වරින් වර නොයෙකුත් රැකියාවන් වලට යොමු වීමේ පිහිටීමක්, විවිධ ව්‍යාපාර වලින් පාඩු විඳින්න සිද්ධ වෙලා නැවත නැවත වෙන වෙන ව්‍යාපාර වලට යොමු වෙන පිහිටීමක් වෙනවා. ඒ වගේම ජීවිතේ සමහර කාල සීමාවල් වලදී තමන්ගේ ආදායම් මාර්ග නැති වෙලා නැවත නැවත විවිධ ආදායම් මාර්ගවලට යොමු වෙන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 10 වෙනි භාවය ඇඳී සිටීම. විශේෂයෙන්ම මේ කේතුගේ මහදසා කාලයකදී, කේතුගේ අන්තර්දසා කාලයකදී මේ රැකියාවල අයිමි වීම, ඒ වගේම ව්‍යාපාර වෙළඳාම් වල බිඳ වැටීම ඇති විය හැකි වෙන පිහිටීමක් කේතු ග්‍රහය 10 වෙනි භාවය ඇඳී සිටීම. ඒ වගේම ලෙඩෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන් පිහිටීමක්, ලෙඩෝග තත්ත්වයන් වලට නැඹුරු වෙන පිහිටීමක් වෙන. විශේෂයෙන්ම පාදයේ ලෙඩෝග තත්ත්වයන් ඇති කරන පිහිටීමක්, ඒ වගේම පපුව ආශ්‍රිත ලෙඩෝග තත්ත්වයන් ඇති කරවන්න පුළුවන් පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහය 10 වෙනි භාවය ඇඳී සිටීම හරහා. නමුත් සමස්ත ග්‍රහ බලය මත තමයි සියල්ල තියෙන්නේ. මේ ග්‍රහය සංයෝගව සිටින අනෙකුත් ග්‍රහයන්, ඒ වගේ මේ ග්‍රහයාට ලැබෙන අනෙකුත් දෘෂ්ටීන් මත බොහෝ දේවල් තීරණය වෙන, බොහෝ දේවල් අඩු වැඩි වෙන්න පුළුවන්. මේ ප්‍රතිඵලවල සුභාසුභත්වයන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව තමයි ඔබ වටහා ගන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය 11 වෙනි භාවය ඇඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. කේතු ග්‍රහය 11 වෙනිදී තම සුබ ස්ථානයක්. විශේෂයෙන්ම ශරීර ස්වභාවය යහපත් කරන පිහිටීමක්, හොඳ ලක්ෂණ ශරීරයක්, හොඳ ලක්ෂණ මුහුණක්, පැහැපත් ශරීරයක් ලබා දෙන පිහිටීමක්, පිරිමියෙක්ට නම් හොඳ කඩවසම් දේහයක්, ඒ වගේම ගැහැණියෙක්ට නම් ලක්ෂණ පියකරු ශරීරයක් ලබා දෙන පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහය 11 වෙනි භාවය ඇඳී සිටීම. ඒ වගේ ධනය, කීර්තිය, ප්‍රසිද්ධිය ලබා දෙන පිහිටීමක්, ධනය Tamanට උරුම කළ දෙන නොයෙකුත් මාර්ගවලින්. හැබැයි මේ කේතු ග්‍රහයට හොඳ බලවත් දෘෂ්ටි ලැබිලා තියෙනවා. හොඳ ග්‍රහයන් සංයෝගව ඉන්නවා නම් මේ ප්‍රතිඵල ඉතාමත් උසස් අයුරින් ළඟා කරලා දෙන්න පුළුවන්. ධනය ලබා දෙන පිහිටීමක්, නොයෙකුත් දේපල වස්තුව ලබා දෙන පිහිටීමක් වෙනවා. හොඳ ආදායම් මාර්ග, ආදායම් ඉපීමේ හැකියාවන් ලබා දෙන පිහිටීමක් වෙනවා. බොහෝ දේවල් උරුම කරලා දෙන පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහය 11 වෙනි භාවය ඇඳී සිටීම. බලවත්ව පිහිටනවා නම් මේ ප්‍රතිඵල ඉතාම උසස් ආකාරයෙන් ළඟා කරලා දෙනවා. ඊළඟට අපි කතා කරන්නේ කේතු ග්‍රහය 12 වෙනි භාවයේ ඇඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ කේතු ග්‍රහය 12 වෙනි භාවයේ 12 වෙනි භාවය ඇඳී සිටීමෙන් Tamanට විශේෂඥ දැනුමක් ලබා දෙනවා. Tamanට විශේෂ වූ ඥානයක් ලබා දෙනවා. බොහෝ ශාස්ත්‍රයන් අධ්‍යයනය කරන්න, බොහෝ ශ්‍රේෂ්ඨවල හොඳ දැනුමක්, අවබෝධයක්, අත්දැකීමක් ලබන්න හොඳ පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහය 12 වෙනි භාවය ඇඳී සිටීම හරහා. ඒ තුලින් Tamanට ජීවිතේට බොහෝ දේවල් ළඟා කරගන්න පුළුවන්. ඒ Tamanගේ දැනුම, බුද්ධිය, අත්දැකීම් මත බොහෝ දේවල් උරුම කරලා දෙන පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 12 වෙනි භාවය ඇඳී සිටීම. විශේෂයෙන්ම Tamanට තමන් උගත් දෙයින් බොහෝ ප්‍රසිද්ධියටපත් වෙන්න පුළුවන්. ඒ හරහා බොහෝ දේවල් ළඟා කරගන්නත් පුළුවන්. ඒ වගේම කේතු ග්‍රහය 12 වෙනි භාවය ඇඳී සිටීම හරහා විශේෂයෙන්ම අසරණ මිනිසුන්ට, ලෙඩ්ඩුන්ට, ඒ වගේම අසරණ සතුන්ට පිහිටවන සුබ පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහය 12 වෙනි භාවය ඇඳී සිටීම. ඒ වගේම තමන්ට ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගැනීමටත් සුබ පිහිටීමක් වෙනවා මේ කේතු ග්‍රහය 12 වෙනි භාවය ඇඳී සිටීම. හොඳ පිහිටීමක්, තමන්ට ධනය, වස්තුව ලබා දෙන පිහිටීමක්. කේතු ග්‍රහය බලවත් 12 වෙනි ඉන්නවා නම් විශේෂයෙන්ම හොඳ සුබ ග්‍රහයක් සමග සංයෝග වෙලා, ඒ වගේම හොඳ සුබ දෘෂ්ටි මත ඉන්නවනම් කේතු ග්‍රහය මේ කේතුගේ සුප්පල් ලබා දිය හැකි පිහිටීමක් වෙනවා කේතු ග්‍රහය 12 වෙනි ඇඳී සිටීම. මේ ආකාරයෙන් තමයි මේ කේතු ග්‍රහය භාවයන් 12 නැත්තම් කොටු 12 රැඳී සිටීමෙන් ඇති කරන ප්‍රතිඵල සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ තනි ග්‍රහයාගේ පිහිටීමක් මත සියල්ල සිදු වෙන්නේ නැහැ. සියල්ල තීරණය වෙන්නෙත් නැහැ. මේ සමස්ත ග්‍රහ බලය වැදගත් වෙනවා ඕනෑම කේන්දරයක. ඒ වගේම මේ ග්‍රහයට ලැබෙන දෘෂ්ටීන්, ඒ වගේම මේ ග්‍රහය සමග සංයෝගව සිටින අනෙකුත් ග්‍රහයන්ගේ බල දුබලතා, ඒ වගේම මේ ග්‍රහය තැන්පත්ව සිටින රාශිය වැදගත් වෙනවා. මේ ප්‍රතිඵලවල අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයෙන් තමයි ඔබ වටහා ගන්න ඕනේ. අපි නැවතත් මෙවැනි මාකර වැඩසටහනකින් ඔබව හමු වෙනවා. එතෙක් අප හා රැඳී සිටින්න ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.